අයිබෝවන් මගේ නම් පැතුම් මීරාන් ජෙටින් ලක්ෂරි රිසර්ව් ක්ලාස් එක්සිකියුටිව් ෂෙෆ් මම මේ ෆීල්ඩ් එකට එන්න ප්‍රධානම හේතුවක් තමයි මට අපි ගෙදර පුංචි කාලේ අපි අම්මා කෑම වේල අපිට ගෙනල්ලා දෙනවා ඊට පස්සේ අපි රසෙන් ඒක කනවා කෑවට පස්සේ අම්මගේ අපි ඒ කියන්නේ කෑම වේල සම්පූර්ණ අපි කාලා ඉවර කරන් පස්සේ අම්මගේ මාර හිනහාවක් එනවා මූණේ මට ඒක ඒ අම්මගේ ආభాෂයේ මාර විදියට මට දැනුණා. එදා ඒ දැකපු ඒ අම්මගේ හිනාවත් එක්ක තමයි මම තීරණය කරේ මටත් මේ පැත්තෙන් මගේ වෘත්තිය හැටියට ඒ සන්තෝෂෙන් වෘත්තියක් වශයෙන් මට කරගෙන යන්න පුළුවන් වෙයිද කියන අදහසත් එක්ක තමයි මම තීරණය කරේ මම මේ ශ්‍රේෂ්ඨයට පිවිසෙන්නේ. ජෙටින් ලයිට් හවුස් ගාල්ලේ අවට දැන් මේ දැක බලාගත හැකි මේ ෆ්‍රෙෂ් සී ෆුඩ් විශේෂයෙන්ම ඩේලි අපට උදේට ගන්න පුළුවන් මේ සෂිමි quality yellowfin tuna number 1 sashimi quality මේ yellowfin tuna අපට එදිනදා මේ අපේ පිෂමන්ලගෙන් ගන්න පුළුවන් මම ඒකත් එක්ක ඩිෂ් එකක් මේ ක්‍රියේට් කරා ඒකේ කම්පනිමන්ස් හැටියට මම ගත්තේ අපේ සාමාන්‍ය ටූනත් එක්ක යනවා පස්තා මම ඒ පස්තා එක හැදුවා අපේ කුරක්කම් ෆ්ලා දාලා කුරක්කම් පපදෙල්ල පස්තා එකක් අපේ ශ්‍රී ලංකාවේ විශේෂම දකුණු පළාතට වගේම ලංකාවට ආවේනික කුරක්කම් ෆ්ලා එකෙන් තමයි බේස් කරලා පස්තා එක හැදුවේ පපදෙල්ල පස්තා එක. ඒකට මම මේ ක්‍රීමි කරි සෝස් එකක් හැදුවා ස්පයිසස් දාලා මේ ඒකත් එක්ක අපේ කුයිල්ලේ ෆ්‍රයිඩ් කරලියුස් ග්‍රීන් අනියන් අන්තිමටම මම පාමසාන් එකත් එක්ක දැම්ම සිනමන් පොඩ්ඩක් පවුඩර් එක ඩස් කරා. ඒකත් එක්ක අර අපි කලින් කතා වුණා වගේ අර දැක්කම් පස්සේ හොඳ ෆයින් ඩයිනින් ඩිෂ් එකක් හැටියට එනවා. නමුත් ඒකේ ෆ්ලේවර් එක ශ්‍රී ලංකන් ෆ්ලේවර් එකත් එක්ක තමයි යන්නේ. ඒක අලුත් දෙයක් ෆොරින් ගෙස්ලාට. මොකද විශේෂයෙන්ම ලංකාවට ගෙස්ලා එන්නේ අපේ ලංකාවේ කෑම ගැන මේ අධ්‍යයනය කරන්න. ඒක නිසා අර දැක්ක ගමන් මේගොල්ලන්ට හිතෙන්නේ මේක නිකන් අර ෆයින් ඩයිනින් යුරෝපියන් ඩිෂ් එකක් වගේ. නමුත් ඒගොල්ලෝ කද්දි ඒගොල්ලන්ට තේරෙනවා අමුතුම මේ ෆ්ලේවර් එකක් තියෙන්නේ ඒකේ. ජෙට්වින් කල්චර් එකත් එක්ක ගත්තට පස්සේ අපි ප්‍රධානම අපේ දෙයක් තමයි ශ්‍රී ලංකන් ඉන්ග්‍රීඩියන්ට් යූස් කරලා තමයි අපි මේල්ලිම අපේ කෑම වේලක් සකස් කරන්නේ. දැන් ඒකත් එක්ක දැන් මම ගිහිල්ලා මේ සාමාන්‍යයෙන් ගිහිල්ලා මෙනු එක ප්ලෑන් කරලා ඊට පස්සේ ෆුඩ් ප්‍රසන්ටේෂන් කරලා ෆුඩ් ටේස්ටිං කරලා එතන ඉන්න අපේ ෂෙෆ්ලට මම බාර දීලා කන්ටිනියු කරගෙන යන්න කියලා මම බාර දීලා එනවා. නැවතත් මම සාමාන්‍ය මගේ රූට් එකක් වශයෙන් ගොඩක් දුරට හැම මාසෙක මම ගිහිල්ලා විසිට් කරනවා. ඒ අපේ ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් වෙනවද කියලා. මෙනුස් ප්ලෑන් කරද්දි මම මුලින්ම විසිට් කරනවා අපේ ඒරියා එකට රීජන් එකට ආවේනික කෑම මොනවද කියලා අපේ විශේෂයෙන්ම අපේ කිචන් ටීම් එකත් එක්ක මම ගිහිල්ලා විසිට් කරනවා. ඊට පස්සේ ගිහිල්ලා ඒ ගමේ ගොඩේ කට්ටියත් එක්ක බලනවා මොනවද ඒ දවස්වල මුතුන් මිත්තන් කෑවේ කරේ කියලා ඉවරලා ඒ වගේ ප්‍රධාන අදහස් අරගෙන ඒක අපි කොහොමද හොටෙල් ෆීල්ඩ් එකේට ගේන්නේ කියන මතෙත් එක තමයි ගේන්නේ අපි. ගමත් එක්ක එකතු වෙලා කටයුතු කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය.